Ibang hand. Pwede natin. Balik ako ng dad. කොහොමද කට්ටිය මම දැන් ඉන්නේ දයගම ටවුන් එකේ දැන් වෙලා උදේ 5යි අපි දැන් දිව්‍යලෝකයට යන පාර දිගේ ඉන්නේ කළුවරයි හොඳටම අපි තව ටිකක් උඩට ගිහින් හම්බ වෙමු මොනේ සියලු දෙනාටම මම දැන් ඉන්නේ පිකෝ ට්‍රේල් එකේ ලස්සනම ස්ටේජ් එක යන ගමන් ඇත්තටම අපි ගමනින් ටික දුරක් ඇවිල්ලා තියෙන්නේ අපි දැන් ඉන්නේ දයගම ඉඳන් හෝටන් තැන්නට යන පිකෝ ට්‍රේල් ස්ටේජ් 10 එකේ ඇත්තටම අපි උදේ 5ට විතර තමයි ගමන පටන් ගත්තේ අපි දයගම ඉඳන් දැන් එකමාරක විතර වගේ දුරක් ඇවිල්ලා තියෙනවා පිකෝ ට්‍රේල් එක ගැන මේ ස්ටේජ් එක ගැන කියනවා නම් මේක ඩිෆිකල්ටි කැටගරි ලෙවල් එකට තමයි වැටෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කිලෝමීටර් 16 විතර වගේ දුරක් යන්න තියෙනවා. එතකොට දයගම ඉඳන් තේවැත්ත මැදින් පැටලා තියෙන පාරේ තමයි මුල ටික යන්න තියෙන්නේ. ඊට පස්සේ හෝටන් තැන්න එන්ට්‍රන්ස් එක හම්බ වෙනවා එතනින් ටිකට් එකක් ගන්න ඕනේ ඊට පස්සේ කැලේ මැදින් තමයි හොටන් තැන්නට ගමන් කරන්න තියෙන්නේ සාමාන්‍යයෙන් මේ ගමනට පැය 6ක් 7ක් වගේ විතර කාලයක් ගත වෙනවා ඉතින් අපි ඉස්සරහට ගිහින් බලමු මොන වගේ සුන්දර පරිසරයක්ද මේ දක්නට තියෙන්නේ කියලා තැන්නට එන්න ප්‍රධාන මාර්ග 3ක් තියෙනවා. එකක් බොරලන්ද ඕය මාර්ගය, අනිත් එක අඹේවැල පට්ටිපොළ මාර්ගය, අනිත් එක තමයි පයින් යන්න පුළුවන් අපි මේ යන දයගම හරහා හෝටන් තැන්නට පයින් යන මාර්ගය.
අපට හම්බුණා පොඩි අම්බලමක්. එතන විවේකයකට අරගෙන අපි ආපහු ගමන පටන් ගත්තා. ටික දුරක් ඉහළට එනකොට අපිට බලා ගන්න පුළුවන් පහලින් මේදුමෙන් තේවතු කඳු ඔක්කොම මේදුමෙන් වැහිලා යනවා. හරිම ලස්සන දර්ශනයක් තියෙන්නේ. Kevendain, agaknya betul lah itu ini. Betul tak ya? Baru ni udah diantar sih. Apa kati ya? Serangnya nama. Tapi dan saya 3 කිලෝමීටර් 3මාරක් විතර වගේ දුරක් උඩට ඇවිල්ලා තියෙනවා. උඩ තේවත් මෙතනින් උඩට එනකොට මේ උඩින් වලට ටර්පන්ටයින් කලයක් තියෙනවා. බලා ගන්න පුළුවන්. ඊට අමතරව පහළ පැත්තේ මෙන්න මේ වගේ දර්ශනයක් තමයි පේන්න තියෙන්නේ. ඔයාලා මේ පාරෙන් ඕටන් තැන්නට යන්න එනවා නම් එන්ට්‍රන්ස් එකෙන් දවල් 2කින් පස්සේ ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒකින්ද ඔයාලා පුළුවන් තරම් උදෙන්ම ගමන් ආරම්භ කරන්න ඕනේ. අනික් විශේෂ දේ තමයි මේ දේශගුණ ඉක්මනින් වෙනස් වෙනවා. ඒකින්ද ඒ දේශගුණික තත්ත්වවලට ගැළපෙන විදිහට ලෑස්ති වෙලා ගමන ආරම්භ කරන්න ඕනේ. අපි ට්‍රේල් එකේ ඉස්සරහට එනකොට සීතලත් ටික ටික වැඩි වෙනවා. ඒ වගේම වයිට් වීව් එකක් එක්ක තේවතු කඳු ඒ වගේ හරි ලස්සන පරිසරයක් අපිට බලා ගන්න පුළුවන්.
ට්‍රේල් එක ගැන කියනවා නම් පිකෝ ට්‍රේල් එක කියන්නේ ඉස්සර සුදු ජාතිකයින් නුවර ඉඳන් නුවර එළියට තේවතු හරහා ගමන් කරපු මාර්ගය තමයි පිකෝ ට්‍රේල් කියලා කියන්නේ. ඇත්තටම මේක පටන් ගන්නේ හන්තානේ ඉඳන් නුවර එළිය පෙට්‍රෝ ස්ටේට් එකට තමයි වැටිලා තියෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් පිකෝ ට්‍රේල් එකේ සම්පූර්ණ දුර කිලෝමීටර් 300ක් විතර වගේ වෙනවා. මේ කිලෝමීටර් 300 ස්ටේජ් 22කට බෙදලා තමයි තියෙන්නේ. පිකෝ කියන්නේ ඇත්තටම තේ දැල්ලට. එතකොට තේ වතු මැදින් වැටලා තියෙන තමයි පිකෝ ට්‍රේල් කියලා අපි කියන්නේ. ඇත්තටම පිකෝ ට්‍රේල් එක ගොඩක් ප්‍රසිද්ධයි සුදු ජාතිකයින් අතර. ගොඩක් අය මේ ට්‍රේල් එක යනවා. ඊට අමතරව ෆොටෝග්‍රැෆර්ස්ලා, හයිකර්ස්ලා, ඒ වගේම ස්වභාවික පරිසරයට, සංස්කෘතියට ගොඩක් ආදරය කරන අය අතර මේක ප්‍රසිද්ධයි. ස්ටේජ් 22 ඩිෆිකල්ටි ලෙවල්ස් වලට බෙදලා තියෙනවා easy to hard කියලා. සාමාන්‍යයෙන් පිකෝ ට්‍රේල් එකේ යනවා නම් බෙස්ට් සීසන් එක තමයි ඩිසෙම්බර් ඉඳන් ඒප්‍රිල් වෙනකම්. මොකද ඒ කාලේ සාමාන්‍යයෙන් වැස්ස අඩුයි. ප්‍රධාන ස්ථාන කිව්වොත් එහෙම මේ ට්‍රේල් එකේදී කවර් වෙන අපි දැන් නුවරින් පටන් ගත්තොත් නුවර, හැටන්, හෝටන් තැන්න, අපුතලේ, ඒ වගේම ඇල්ල, අන්තිමට නුවර එළිය. පිකෝ ට්‍රේල් එකේ හෝටන් තැන්නට යන පාරේ අපි දැක්ක ලස්සන වියල්ලක් තියෙනවා. විස්තරයක් හරියටම දන්නේ නැහැ. හැබැයි අපි ගිහින් බලමු මේ පාරක් තියෙනවා එතන යන්න. මේ තියෙන්නේ සුන්දර දිය. රක්ෂිතයයි තේවත්තයි වෙන්වෙන මායිමේ තමයි තියෙන්නේ. ගිහලා බලමු ළඟටම වතුර සද්දෙන ගොඩක් හයියෙන් ඇහෙනවා.
කැලියැල්ල බලලා ඉවර වෙලා අපි ආපහු ගමන පටන් ගත්තා. අපිට හම්බුණා ෂෝට් කට් එකක්. ඉතින් අපි තේවැත්ත මෙතින් ගමන පටන් ගත්තා. කූඩැල්ලෝ නම් ඉන්නවා. ඒකින්ද ඔයාලා කූඩැල්ලොන්ට ගෙන් ආරක්ෂා වෙන්න ඕනේ කියලා අරගෙන මේ ගමන එන්න. සීක්‍රට් එකක් තමයි තියෙන්නේ. ටිකක් අමාරුයි. Trail. දේ පහට ඩයගමින් ට්‍රේල් එක ආරම්භ කරපු අපි දැන් හෝටන් තැන්න පිවිසුම ආසන්නයට පැමිණලා තියෙනවා. අපිට මේ ගමන මේ වෙනකම් පැය 5මාරක විතර වගේ කාලයක් ගත වෙලා තියෙනවා. මොකද දැන් 10:00 වෙලාව. ඔයාලා මේ මාර්ගය යනවනම් අමතක කරන්න එපා. හවස 2කින් පස්සේ මේ පිවිසුමෙන් ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් උදේම ගමන ආරම්භ කරන්න ඕනේ. දැන් අපි ඉන්නේ හෝටන් තැන්න ඩයගම පිවිසුමේ. මේ පාරේ ගොඩක් අය ගමන් කරන්නේ නැහැ. ඒක නිසා මම හිතන්නේ ගොඩක් වෙලාවට මේ පිස් එක වහලා තමයි තියෙන්නේ. ගේනලාවෙත් කවුන්ට් එක වහලා තමයි තිබුණේ. අනික අපිට ටිකට්ස් ගන්න ඕනවත් තිබුණේ නැහැ. අපි මොකද හෝටන් තැන්න කැම්පින් සයිට් එක කලින් බුක් කරලා තිබුණ නිසා මෙතනින් ඇතුල් වෙන්න ප්‍රශ්නයක් තිබුණේ නැහැ. දැන් අපි හෝටන් තැන්න වලාකුළු වනාන්තරයට ඇතුල් වුණා.
අවට පරිසරයෙන් සම්පූර්ණයෙන්ම අමුතුම පරිසරයක් තියෙන්නේ, හරිම ලස්සනයි. ඉතින් ඔයගොල්ලෝ හෝටන් තැන්න බලන්න එනවනම් එක දවසක් හරි මේ මාර්ගයේ එන්න අමුතුම අත්දැකීමක් විඳගන්න පුළුවන්. ඩයකම පිවිසුම කාලයක් වාහන වලින් ගමන් කරන්න පුළුවන් මාර්ගයක් විදිහට තමයි පැවතිලා තියෙන්නේ. නමුත් පරිසරය ආරක්ෂා කරගන්න ඕන නිසා මම හිතන්නේ වාහන වලින් එන්න දෙන එක නතර කරලා දැන් පයින් විතරයි යන්න දෙන්නේ. මාර්ගයේ සමහර ස්ථානවල තාර දාපු කොටසුත් තාම ඉතුරු වෙලා තියෙනවා. හැබැයි ඒ පරිසරය දැන් ටික ටික රිකවර් වීගෙන එන බවක් තමයි පේන්න තියෙන්නේ. හෝටන් තැන්න ගැන පොඩි විස්තරයක් කියනවා නම් හෝටන් තැන්න ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳන් මීටර් 2300ක් අතර වගේ උසකින්. ඒ වගේම 2006 දී යුනෙස්කෝ සංවිධානය විසින් මේක ලෝක උරුමයක් විදිහට නම් කරලා තියෙනවා. මේ තියෙන පාරිසරික වැදගත්කම සලකලා. ඒ වගේම හෝටන් තැන්නේ තියෙන අනිත් වැදගත්කම තමයි ලංකාවේ කඳු වලින් උසම කඳු මුදුන් කීපයක්ම තියෙන හෝටන් තැන්නේ. කිරිගල් පොත්ත, තොටුපොළ කන්ද වගේ කඳු හෝටන් තැන්නේ පිහිටලා තියෙනවා.
ට්‍රේල් එකේ අවසානයට ලං වෙනකොට ඒගොල්ලන්ට බලා ගන්න පුළුවන් කලින් තිබ්බ පාරේ ශේෂ වෙලා තියෙන කොටස්. ඇත්තටම තාර පාරේ කොටස් ඉතුරු වෙලා තියෙනවා. සෝදාපාලුවට ටිකක් ලක් වෙලා තියෙන්නේ. තොටුපොළ කන්ද 3. දැන් අපි ඉන්නේ දයගම ට්‍රේල් එකේ අවසාන කොටසේ. මෙතනින් ප්‍රධාන මාර්ගයට යමු වෙනවා. මෙතනින් වම් අත පැත්තට තියෙන්නේ පට්ටිපොළ එන්ට්‍රන්ස් එක. ඔයාලා තොටුපොළ කන්ද බලන්න යනවා නම් මෙතනින් වම් අත පැත්තට තමයි යන්න ඕනේ. දකුණු පැත්තේ මීටර් 200ක් විතර වගේ ගියාම ඔයගොල්ලන්ට හෝටන් තැන්න පාක් ඔෆිස් එක ළඟට එහෙම නැත්නම් කා පාක් එක ළඟට යන්න පුළුවන්. මම දැන් ඉන්නේ හෝටන් තැන්න එන්ට්‍රන්ස් එකේ. කියන්නේ පාක් ඔෆිස් එක ළඟ තමයි ඉන්නේ. අපි හෝටන් තැන්න කැම්ප් සයිට් 2 එක බුක් කරලා තමයි ආවේ. සාමාන්‍යයෙන් කැම්පින් සයිට් එකට හවස 4ට කලින් යන්න ඕනේ. හැබැයි අපි ඔෆිස් එක ළඟට වෙලා ටිකක් වෙලා හිටියා වැස්ස අඩු වෙනවා. වැස්සේ අඩුවීමක් නැති හින්දා අපි කැම්පින් සයිට් එකට යන්න පිටත් වුණා. හෝටන් තැන්න වනෝද්‍යානය තුළ කැම්පින් සයිට් 3ක් තියෙනවා. මේ කැම්පින් සයිට් 3 බුක් කරන විදිය ගැන කියනවා නම් ඔයගොල්ලන්ට පුළුවන් බත්තර මුල්ලේ තියෙන වනජීවි කාර්යාලයට ගිහිල්ලා බුකින් එකක් දාගන්න. හෝටන් තැන්න කැම්පින් සයිට් එක බුක් කරන්න රුපියල් 5900ක් අය කරනවා. ඒ වගේම 10 දිනකට ඉන්න ඉඩ සලසලා දෙනවා. ඊට අමතරව ඒගොල්ලන්ට පුළුවන් වනජීවි දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට ගිහිල්ලා බුකින් එකක් දාගන්න. අපි හෝන් තැන්නේ බුක් කරේ කැම්ප් සයිට් 2 එක. කැම්ප් සයිට් 2 එක පිහිටලා තියෙන්නේ කිමිනියල්ලට එහා පැත්තෙන් තමයි කැම්පින් සයිට් 2 එක පිහිටලා තියෙන්නේ. හෝටන් තැන්නට එනකොටම අපි ඇත්තටම වැස්සට හොඳටම තෙමිලා තෙත පරිත වෙලා හිටියේ. ඒ වගේම පුදුම සීතලක් තියෙන්නේ, ගල් ගැහෙන වගේ සීතලයක් තිබුණේ. හැබැයි හෝටන් තැන්න ඇතුලේ කැම්පින් එකක් කරනවා කියන්නේ අමුතු අත්දැකීමක්. සද්ද බද්ද මුකුත් නැහැ. උණගයි නීතුමයි විතරයි තියෙන්නේ. ඇත්තටම ආපු වැස්සත් එක්ක අපිට චේන්ජ් එකක්වත් දාගන්න chance එකක් තිබුණේ නැහැ. ඒකින්ද අපි තීරණය කරා උයලා කෑම කාලා
ඉවර වෙලා ටෙන්ට් එක ඇතුළට යන්න. කොයි ටික ඉස්සෙල්ලාම අට දෙනාම කලින් ළඟට අට දෙනාම කරනවා නැත්නම් බලගන්න බෑ. ඇටත් මතක ඇති කාලෙක දෙනවා. දැන් ඇටත් එක හේදෙනවා වේලෙනවනේ. ඕන පංගල ඊට කල්ලේට තම්බ. ට්‍රේල් එකේ පළවෙනි දවස මේ විදිහට තමයි නිමා වුණේ. ඉතින් අපි දෙවෙනි දවසේ කිරිගල් පොත්ත එක්ස්ප්ලොරේෂන් එකත් එක්ක ඊළඟ දවසේ හම්බ වෙමු. වීඩියෝ එක බලපුවා.